අතරින් චිත්තය කියලා කියන්නේ දැනීම කියන එක. අරමුණු දැනීම. සිත කියලා කියන්නේ ඒකට. ඇස කන නාසය දිව කය යන මේ ඉන්ද්‍රිය පහ නිසා සුද්ධ මනෝද්වාරයේ නිසා ඒ දැනීම ඇතිවේ. ඇස නිසා ඇතිවන දැනීමට අපි කියනවා දැකීම කියලා කියනවා. කනෙන් ඇතිවන දැනීමට අපි කියනවා ඇසීම කියලා. නාසයෙන් ඇතිවන දැනීමට කියනවා ගඳ මේ සුවඳ දැන ගැනීම කියලා. ඊට පස්සේ ශරීරය නිසා මේ ඇතිවන දැනීමට කියනවා විඳීම කියලා. ඒ කියන්නේ පහස විඳ ගන්නවා කියලා අපි කියන්නේ. ඊට කල්පනා කරන එක කියලා කියනවා මනසින් ඇතිවන දැනීමට. එතකොට අදහස් පාළිය මෙන්න මේ වගේ වචන වලින් කියවෙන්නේ මේ චිත්තයම සිතම තමයි. එතකොට දැනෙන දේවල් වල තමයි අරමුණු කියන්නේ. අරමුණු කියලා කියන්නේ දැනෙන දේවල් වලට. මේ චිත්ත චේතසිකා එත්ත ආගන්ත්වා ආලම්බීයතිති ආලම්බණං කියලා කියන අරමුණු. මේ චිත්ත චෛසික පහළ වෙන්න විදිහක් නැහැ අරමුණු නැත්තම්. ලෝකේ අරමුණු නැත්තම් චිත්ත චෛසික පහළ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා චිත්ත චෛස අර දුබ්බල පුරිසේන විය. මේ සිත කියන්නේ දුර්වල පුරුෂයෙක් වගේ චිත්ත චෛසික ධර්ම ඇවිල්ලා ඒ තන එල්ලෙනෙව්වට තමයි කියන්නේ අරමුණු කියලා. ඒක අපිට ඉස්සරහට ආරම්මන සංග්‍රහය කියලා වෙනමම ඉගෙන ගන්න තියෙනවා. එතකොට අරමුණක සම්බන්ධයක් නැතුව කොහොමවත් සිතක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. අරමුණක් ඉදිරිපත් වීමෙන්ම තමයි මේ ඉන්ද්‍රියන්ට සිතක් පහළ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අර බෙරේකට ගහනකොට මේ වදින පහරෙන් වෙනම බෙරහඬ ඇති වෙනවා වගේ ඒ ඉන්ද්‍රිය වල අරමුණක් ගැටෙනකොට ආපాతගත වෙනකොට ඒ සම්බන්ධයෙන් වෙනම සිත් ඇති වෙනවා. ඒවට තමයි ඉතින් නන්දා ගන්නවා. අපි ඇසෙන් එහෙම ආවොත් චක්කු විඥාණය, සෝත විඥාන ආදී නම් පාවිච්චි කරනවා. දැනීම මාත්‍රයේම චිත්තය කියන එක මෙතන පරමාර්ථ අඳුර ගන්නකොට අපි දැනගන්න ඕනේ. එහෙනම් චිත්තය කියන පරමාර්ථය අඳුර ගන්නකොට අපි දැනගන්නවා චිත්තය කියන්නේ දැනීම. අරමුණු දැන ගැනීම තමයි චිත්තය කියන්නේ කියන එක මූලික වශයෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ චෛතසික ධර්ම කියලා කියන්නේ මොනවද? දැන් චිත්තය තමයි යෝග අරමුණු දැනගන්න එක. චෛතසික ධර්ම කියන්නේ ඔන්න දෙවෙනි පරමාර්ථයට ආවා. එතකොට චෛතසික ධර්ම කියන්නේ මොනවද? අපි මේවා දැන් වෙන වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. දැනට අර මූලික අදහස ඔන්න දැන් අපි චිත්තය කියන එකට ගත්ත අරමුණු දැනීම මූලික අදහස. චෛතසික කියන එකට තව තියෙනවද චෛතසික? මේ හරි වටිනවා. ඉතින් ඒ කියන්නේ ඒක තමයි මේ අධ්‍යයනය අරගත්තට පස්සේ හරිම වටිනවා. ඉතින් මේක මහරම අවස්ථාවක් ඒ හින්දා. එතකොට චෛතසික කියලා කියන්නේ දැන් අපි කසාය හදනවනේ. කසාය හදනවා. අපි ගමු දැන් ඒ කසායට අපි දානවා පප්පාඩගම් දානවා, වෙනිවැල් ගැට දානවා, කටුවැල් මොනවද බටු දානවා, ඊට පස්සේ කොත්තමල්ලි දානවා, ආඩා, තෝඩා ඒවා මේවා ඔක්කොම දාලා ඕකට ඊට පස්සේ දානවා වතුර. වතුර දාලා අපි යන්න ලිපේ තියලා රත් කරනවා. එහෙම සිඳවලා අරගෙන පතාට එකට සිඳවලා අරගෙන කසාය හදා ගන්නවා. දැන් එතකොට අපි එකට දාලා ගත්තාම ඒ හිඳවලා ගන්න වතුර ටික තුලින් අපිට පුළුවන් ද වෙන්කරන්න මේන් පත් පාඩගම් රහ, මේන් කටුවැල් බටු රහ, මේන් වෙනිවැල් රහ, මේන් වැල්මී රහ, ආඩා තෝඩා ඒවා කියලා එහෙම වෙන් කරන්න බෑනේ. ආන්න ඒ වගේ තමයි චෛතසික ධර්ම. සහජාත ප්‍රත්‍යේ උපකාරයෙන් සිතත් එක්කම එකට ඉපදිලා, සිතත් එක්කම එකට බිඳිලා, සිත ගන්න අරමුණම අරගන්න, සිත උපදින තැනම උපදින, සිතේම උපදින ධර්ම පද්ධතියක් තමයි වෙන වූ ධර්ම පද්ධතියක් තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. ඒවට වෙන වෙනම ලක්ෂණ තියෙනවා. වෙන වෙනම ලක්ෂණ තියෙනවා. දැන් අර කිව්වේ සමහර අරමුණු දැනගත්තාම දුක හිතෙනවා, සමහර ඒවාට සතුට හිතෙනවා, සමහර ඒවා අපිරියා වෙනවා, සමහර ඒවා දැකපුවාම තද වෙනවා හොඳටම.
එහෙම කිව්වේ. අනේ එතකොට ඒ වෙනස්කම් වෙන්නේ ගන්න අරමුණ විශ්ලේෂණය කරගන්න ධර්ම ටික තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසික නැතුව සිත හටගන්නෙත් නැහැ කවදාවත්. සිත නැතුව චෛතසික හටගන්නෙත් නැහැ. එහෙනම් සිතේ චිත්තුප්පාදයක, ඒ කියන්නේ චිත්තුප්පාදයක හටගන්න ගති ස්වභාවයන් ටිකක් තමයි චෛතසික කියලා කියන්නේ. චිත්තුප්පාදයක හටගන්න ගති ස්වභාවයන් තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. සිතක් කෙවත් අරමුණු දැනීමක් ඇති වෙනකොට ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇති වෙන අන්‍ය ක්‍රියාවෝ චෛතසික ධර්මයෝ. සිතත් එක්ක මිශ්‍ර වෙලා හටගන්න අන්‍ය ධර්ම ටික. චෛතසික දෙපනසක් තියෙනවා. වෙන් වූ ධර්ම දෙපනසක්. චෛතසික කියන්නේ එක වර්ගයේ ඒවා නෙමෙයි. සිත නම් එකයි. අරමුණු දැනගන්නට තියෙන එකම දේ තමයි සිත. හැබැයි ඒ දැනගන්න අරමුණ මේ විශ්ලේෂණය කරගන්නට සිත තුල හටගන්න වෙන් වූ ධර්ම 52ක් තියෙනවා. ඒ 52ම හැබැයි එක හිතේ හටගන්නේ නැහැ. ඒක අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. එක සිතක උපරිම හටගන්න 33යි නියත වශයෙන්. අනියත වශයෙන් 36ක් ගන්නවා. ඉතින් මේ අවම හටගන්න එක සිතක 7යි. චෛතසික ධර්ම. උපරිම නියත වශයෙන් 33යි, අනියත වශයෙන් 38යි. ඊට පස්සේ අවම හට ගන්නව අනිවාර්යයෙන්ම සිතක් හටගන්නේ චෛතසික ධර්ම 7ක් උපකාර කරගෙන. ඒ 7 නැතුව මේ උපදින්නේ නැහැ සිතක්. අන්න ඒ නිසා එතකොට එකට ඉපදීම එකට නැතිවීම සිත ගන්න අරමුණම ගැනීම සිතට නිස්සය වන වස්තුවම නිස්සය කර ගැනීම කියන මෙන්න මේ කරුණු 4 චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ. සිතින් වෙන්ව කිසි කලක චෛතසිකයෝ නූපදිති. සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාටද ඇත්තේ නැත. සම්පූර්ණයෙන්ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතටද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරවද උපදී. සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව උපදිනවා. දැන් විශේෂයෙන් මේ පොත කියව දැන් මට මේක රෙකෝඩින් එක මුකුත් යන්නේ නැත්තම් මම පොත ගන්නෙ නැතුව මේ විස්තර කරගෙන යනවා. නමුත් දැන් මේක තව ඕන කෙනෙකුට මේ පොත කියවලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ පොතත් එක්කම විස්තර කරගෙන යනකොට පොත කියවපුවාම මේකත් බලපුවාම කෙනෙකුට අදහසක් ගන්න පුළුවන්. ඒ හින්දා පොත කියවගෙන යන්නේ. එතකොට සිතින් වෙන්ව කිසි කලයකත් චෛතසික උපදින්නේ නැහැ. ඒ වගේම තමයි සමහර චෛතසිකයන්ගෙන් තොරවද සිතක් උපදින්න පුළුවන්. එක සිතක සියලුම චෛතසික උපදිනවා කියලා එකක් වෙන්නේ නැහැ. 52ම එක සිතක උපදින්නේ නැහැ. ඔන්න ඕක තමයි චෛතසික වල විස්තරي. දැන් එතකොට චෛතසික කියන එක තේරුණානේ. ඔන්න දැන් සිත කියලා කියන්නේ අරමුණු දැනගන්න මාධ්‍ය. සත්වයා තුල තියෙන. චෛතසික කියන්නේ අන්න ඒ අරමුණ විශ්ලේෂණය කරගන්න වෙන් වූ සිතත් එක්කම හටගන්න සිතත් එක්කම නිරුද්ධ වෙන ඒ වගේම සිත හටගන්න වස්තුවෙම හටගන්න මේ සිත ගන්න අරමුණම ගන්න ධර්ම පුඤ්ජයක් තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. වෙන් වූ ධර්ම, වෙන් වූ ලක්ෂණ තියෙන ධර්ම. ඒ වගේ ලක්ෂණ මොනවද? ඒවා අපි ඒ චෛතසික කතා කරනකොට තේරුම් ගමු. ඊට පස්සේ රූපය කියන එක. රූපය කියලා කියන්නේ මොකද්ද? දැන් අපිට ඕක දැන් අවුලක් නැහැ. දැන් ඕක තියෙන එකනේ. එතන ක්‍රියාව කියලා හැඳුන්වන්නේ මොකද්ද? ඇත්තටම දැන් මේ පරමාර්ථ කියන්නේ ක්‍රියාවක්ම තමයි. මේක ක්‍රියාපද්ධතියක්. පරමාර්ථ කියලා කියන්නෙම. ඉතින් එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ක්‍රියා කියන එක වෙනම එකක් තියෙනවා. දැන් සිංහල අන්න ඒක තමයි ඒක නම් මම කිව්වේ චෛතසිකත් එක්ක ඇතිවන මේ ක්‍රියාවලිය. මේ සිද්ධාන්තය කියන එක. මේ පරමාර්ථ ධර්ම කියන්නේම ක්‍රියා සමූහයක්. ඇත්තටම. එතකොට මේ
රූපය කියලා කියන්නේ මොකද්ද? ඒක නම් එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට තියෙන එකනේ. පේන්නම හැට. මොකද්ද එතකොට මේ රූපය කියන්නේ? අපි මේ ආදරයෙන් පෝෂණය කරන, රැක බලා ගන්න, නාවන, කවන, පොවන, නිදි කරවන, නැගිටවන වෙලාවට බෙහෙත් අරන් දෙන මේකට ගිහිල්ලා මේ රූපය කියන්නේ මොකද්ද එතකොට? මේ බුදුම උපස්ථානයක් නෙමෙයිකට කරන්නේ අත්තට. නැත්නම් මේක පොඩ්ඩ එහෙම වෙනකොට අවුට් යනවනේ. රූපේ නේද? බාහිර ප්‍රත්‍ය ඒ වගේ මේවා වුණොත් එහෙම රූපේ වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ රූපේ කියන්නේ එතකොට මොකද්ද? ඕකට කියන්නේ චිත්ත රූප කියලා. ඔව් ඒක සිත ගන්න අරමුණත් එක්ක ඇතිවන තත්වයක් ඒක. ඔව් දැන් අපි රූප විග්‍රහයේදී අපි දැන් තේරුම් ගන්න ඕන මඤ්ඤොක විඥාන කියන්නේ මොකද්ද කියන එක සහ ඒ අපි දකින්නේ මොකද්ද රූපේ කියන එක. දැන් ඒක මේ ඒකත් හරි එක පැත්තකින් යනවා. එතකොට රූපය කියලා කියන්නේ මෙතන රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. පරමාර්ථයක් හැටියට රූපය කියලා කියන්නේ මහණෙනි රූපය කියලා කියන්නේ රුප්පණේ වෙනදී ඉදෙනදී වෙනස් වෙනදී මේක තමයි රූපය කියලා කියන්නේ අපි අඳුර ගන්න. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි ඉදෙනදී වෙනස් වෙනදී මොකද්ද? අන්න ඒක තමයි. ඒ කියන්නේ බාහිර ඍතු ප්‍රත්‍යයන් ආදියෙන් වෙනසකට භාජනය වෙන යමක් තියෙනවාද? ඒක තමයි රූපය කියලා කියන්නේ. දැන් මේ සිත කියන ධර්මය ඒකත් වෙනස් වෙන දෙයක්. හැබැයි ඒක රූප කියන සංඛ්‍යාවට යන්නේ. ඒක නාම කියන සංඛ්‍යාවට යන්නේ. හැබැයි මේ ඍතුවාදී බාහිර ප්‍රත්‍යයන්ගෙන් විකාරයටපත් වෙන යම් දෙයක් තියනවාද? වෙනස් වෙන දෙයක් තියනවාද? අන්න ඒකට තමයි රූපය කියලා කියන්නේ. එතකොට සත්ව ශරීරය හා බාහිර වස්තුන් සැදී ඇති මූලික ධර්ම රාශී රූපයෝයි. මේ සත්ව ශරීරයයි බාහිර වස්තුනුයි කියන මේවා හැදිලා තියෙන ධර්ම රාශිය තමයි රූපය. සත්ව මේ ලෝකේ තියෙනවා අපි රූප කාණ්ඩයේ දිගන ගන්නවා රූප 28ක්. මේ ලෝකේ තියෙනවා උපරිම පරමාර්ථ රූප 28ක්. ඒ 28න් සාමාන්‍යයෙන් කෙනෙකුගේ නිරෝගී පුරුෂයෙකුගේ ස්ත්‍රියකගේ තියෙන රූප 27යි. විඥානීය සහිත සත්වයෙකුගේ තියෙන රූප 27යි. හේතුව ඔතන භාව රූප දෙකක් කියලා එකක් තියෙනවා. ඒ තමයි ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි. අපි ඒක ඉගෙන ගන්නවා රූපකාණ්ඩේ. ඔය දෙකම නිරෝගී ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ පිහිටන්නේ නැහැ. හැබැයි පිහිටනවා සමහරට එකක්වත් පිහිටන්නේ නැති අය ඉන්නවා. එයාලට කියනවා නපුංසකයෝ කියලා. සමහර විට දෙකම පිහිටනවා. ඒගොල්ලන්ට කියනවා උබතෝ ව්‍යංජකයෝ කියලා. දෙකම පිහිටන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන ඔය දෙන්නම මහාන කරගන්න එපා ශාසනය කියලා කියනවා. මොකද එහෙමත් කට්ටිය මහාන වෙලා නෙමේ මේක දැන් හැඳි ගන්න දාගෙන ශාසනය. එක්ක දෙකම තියනවා නැත්නම් එකක්වත් නැති එමු. මේකට ඇවිත් තමයි මේක ශාසනය හැඳි ගන්න දැන් ඉඳගෙන. ඒ හින්දා මේ එකවම උනත් දැන් සිත නැති ඔන්න හොඳට මතක තියාගන්න මේ ලෝකේ සිත නැති අවිඥානික මේ සෑම දෙයක් තුළම තියෙන රූප 8ක් විතරයි.
රූප 8කින් තමයි හැදිලා තියෙන්නේ. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. ඔකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. ඒක අපි රූප කාණ්ඩයේදී ඔක මේ රූප සමුට්ඨානේ, රූප ප්‍රවෘත්ති ක්‍රමය, ඊට පස්සේ ආදී වශයෙන් මේ අපි ඒක රූප කලාප වශයෙන් අපි ඒක ඉගෙන ගන්නවා. රූපය පිළිබඳව විස්තරාත්මකව. දැනට රූපය කියන එක මතක තියාගන්න. එහෙමනම් සීත උෂ්ණාදී විරුද්ධ දෙක එකට එකතු වෙනකොට විකාරයටපත් වෙන යමක් තියනවාද? ඒක තමයි රූපය කියන්නේ කියලා මතක තියාගන්න. දැන් ඔය සවිඥානික අවිඥානික මොන රූපයක් වුණත් සීත උෂ්ණ වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒක වෙනස් භාවයට විකෘති භාවයකටපත් වෙනවා. ඒකයි. ඒ නිසා චිත්තචෛතසික ඊතා සියුම් බැවින් සීත උෂ්ණාදියෙන් ඒවට ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූප කියන එක ඒක ඕලාරික ස්වභාවයෙන් යුක්ත නිසා ඒ වෙනස් වීමට භාජනය වෙනවා. එතකොට මේ කියන්නේ සාපේක්ෂව නිර්වාණය කියන්නේ මොකද්ද ඊට පස්සේ? ඔව්. කමන්නේ. ඒකත් රූපයක්. ඒකත් රූපයක්. හුළඟ කියන්නේත් රූපයක්. උෂ්ණය කියන්නේත් රූපයක්. මෙහෙමයි දැන් උෂ්ණය අපි ඉරේලිය කිව්වත් ඊට හුළඟ කිව්වත් ඔය හැම එකක් තුලම තියෙන්නේ සුද්ධාෂ්ටකයක්. ඔව් සුද්ධාෂ්ටකයක් තියෙන එක ඇහැට පේන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා මේ නමුත් දැන් මේ බිත්තිය මේවා අපිට ඇහැට පේනවා. මේකේ තියෙන සුද්ධාෂ්ටකයක්. හැබැයි හුළඟේ කියන එකේ වායෝ ගුණය වැඩි. අනිත් ධාතුන්ට වැඩිය වායෝ ගුණය වැඩි. ඒ නිසා හුළඟ කියන එක හමාගෙන යනවා. එතකොට උෂ්ණය කියන එකේ තේජෝ ගතිය වැඩි. තේජෝ ගතිය වැඩි නිසා අපිට ඒක රස්නයක් හැටියට දැනෙනවා. ජලය කියනකොට ආපෝ ගුණය වැඩි. හැබැයි ජලයේම ඊට පස්සේ පඨවි ගුණය අපි වෙනම ප්‍රත්‍යක් දීලා පඨවි ගුණය වැඩි කරන්න ෆ්‍රිජ් එකේ දානවා. ඊට පස්සේ යන්න කෙනෙකුට ගහලා මරන්නත් පුළුවන් අයිස් කැටයකින්. ඒ මොකද ඒක පඨවි ගතිය වැඩි කරා. ඊට පස්සේ ඒක අපි ලිපේ තියලා රත් කෙරුවොත් එහෙම අවාෂ්පත් වෙලා යනවා. එතකොට වායෝ ගුණය වැඩි කරනවා. ඒක රත් කරනකොට තේජෝ ගුණය වැඩි කරනවා. ඔව් ඒ විදිහට අපිට මේ රූප විරුද්ධ ප්‍රත්‍යයෙන් নানা විකෘති භාවයන්ට පත් කරන්න පුළුවන්. නිර්වාණය කියන්නේ මොකක්ද ඊට පස්සේ? ඔන්න අවසාන පරමාර්ථය. නිර්වාණය කියන පරමාර්ථය මොකක්ද? අපි සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තොත් දැන් මේක තමයි සාක්ෂාත් කරගන්න ඕනේ. එතකොට මේක තමයි අපේ මේ අවසාන අරමුණ. නිර්වාණය කියන පරමාර්ථය අපේ సంతානය තුල උපදවා ගැනීම. එතකොට අනිත් ඒවා තියෙනවා ලෝකේ. කවදත් තියෙනවා. ඉතින් නිර්වාණයක් තියෙනවා ලෝකේ නැති වෙන්නේ නැහැ. හැබැයි නිර්වාණය කියන එක උපදවා ගත යුතු අපේ సంతානෙ. නිර්වාණය කියන එක තියෙනවා ඒක උපදවා ගන්නට මාර්ගය පෙන්වලා දෙන්න තමයි වරින් වර ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පහළ වෙලා උන්වහන්සේලා ඒක මේ අවශේෂ ධාතු වල තියෙන ස්වභාවය අවබෝධ කරගෙන පරමාර්ථ මේ නිර්වාණය කියන පරමාර්ථය සාක්ෂාත් කරගන්න ආකාරය පෙන්වලා දෙනවා. අන්න ඒ පිණිස තමයි එතකොට අපි අර චිත්තචෛතසික ධර්ම පද්ධතිය හදන්නේ භාවනාව කියන එකෙන්. අවබෝධ කරගන්න.
නෑ. ඒක තමයි ඉතින් අපි දැන් මේ ඒකේ තියෙනවා ඉතින් යම් එකෙන් දෝෂ සහිත බවකුත් තියෙනවා. ඒව ටික විසඳගෙන යන්න ඕනේ. මේ ඔය මොකද නිර්වාණය කියන එක අපිට මේ අර ඕක විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. දල වශයෙන් අපි මේ තේරුම් ගන්න එක තමයි නිර්වාණයදී කරන්නේ. නිර්වාණය විස්තර කරන්න පුළුවන් රහතන් වහන්සේට පමණයි පරිපූර්ණ වශයෙන්. ඒ නිසා දැනට අපි මේ පොතපත ඇසුරෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ තේරුම් ගන්නනේ උත්සාහ කරන්නේ. එතකොට නිර්වාණය කියලා කියන්නේ ඇත්තටම දැන් අපේ තියෙනවා ධර්මයක් වාන සංඛ්‍යාත තණ්හාව. වාන කියලා කියන්නේ තෘෂ්ණාව. නිර්වාණ කියන එක හැදෙන්නේ නී ධනවාන. ඒ කියන්නේ නී කියන උපසර්ගයෙන් කියන්නේ නෑ කියන එක. තණ්හාව නිර්වශේෂ වශයෙන්ම දුරු කරපු తත්වය තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට මේ නිර්වශේෂ වශයෙන්ම තණ්හාව දුරු කරපු ස්වභාවයට තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට අපේ තියෙන ධර්මතා තියෙනවා මේ 14ක්. මේ 14 ඉඳලා තමයි අපි ඒවා කතා කරමු. මේ චෛසික ධර්ම කතා කරනකොට ඒ 14 අපිට තේරුච්චි නැති නිසා තමයි අපි මේ සංසාරේ මෙච්චර මේ අනාථ වෙලා අසරණ වෙලා මේ ඉන්නේ. ඉතින් එන්නේ 14 නැවත අනුත්පාද වශයෙන්ම సంతාණයෙන් දුරු කරන අවස්ථාව තමයි නිර්වාණය කියන්නේ. ඒ 14න් සුවිශේෂී වශයෙන්ම තණ්හාව. තණ්හාව දුරු කරනකොට අවිද්‍යාව දුරු කරනකොට අර 14ම අතු ගෑවිලා යනවා. 14ම විනාශ වෙලා යනවා. ඒ නිසා ඒ 14 එහෙම නැත්නම් තණ්හාව සංඛ්‍යාත මේ කෙලෙස් චෛසික ධර්මයන් සහ මුලින් උපුටා දබපු අවස්ථාව තමයි නිර්වාණය කියලා කියන්නේ. නැත්නම් අපි සරලව කිව්වොත් වාන සංඛ්‍යාත තණ්හාවෙන් දුරු වෙච්ච අවස්ථාව තමයි නිර්වාණය කියලා කියන්නේ. ඉතින් ඒක හරි මේ ලෝකේ ලබන උත්තරීතරම අත්දැකීමනේ නිර්වාණය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම දැනට අපිට තණ්හාව තියෙනවනේ. දැනට අපිට තණ්හාව කියන එක තියෙනවා. එතකොට දැන් රහතන් වහන්සේට තණ්හාව නැහෙනේ. තණ්හාව නැති වෙනකොට අවිද්‍යාව ආදී අනිත් ධර්ම නැති වෙලා යනවා. ඒ නිසා මේ එතකොට අපිට මේ දැනට ආසාව කියන එකක් තියෙනවනේ. බලාපොරොත්තු ආශාවල් ඒවා තියෙනවනේ අපේ ජීවිතවල. නමුත් රහතන් වහන්සේට කෙලෙස් සහිත ආසාවල් නැහැ. කෙලෙස් වැඩෙන බලාපොරොත්තු ආසාවල් මුකුත් බලපවත්වන්නේ නැහැ. ඒ නිසා නිර්වාණය කියලා කියන්නේ රාගාදී ක්ලේශයන් දුරු කරපු තැන. රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා ව්‍යාධි මරණ දුක් ගිනි වලින් තොර ශාන්ත සුඛ ස්වභාවයේ නිර්වාණය. එහෙනම් තෘෂ්ණාව නැති කෙරුවා නම් ආන් එයාට නැවත අපිට උපදින්න ආසාවක් ඇති වෙලා තියෙන මේ තණ්හාව නිසා. අපි දැන් පින් දහම් කරන්නේ මීට වඩා හොඳ තැනකට යන්න. ඒකනේ අපිට දැන් අපි මේ ජීවිතයේ මිල මුදල් හරියම්බ කරන්නේ දැන් ඉන්නවට වඩා හොඳ ජීවිතයක් ගත කරන්නනේ. එතකොට ඊළඟට අපි පින් දහම් කරන්නේ මීට වඩා හොඳ ජීවිතයකට යන්න බලාගෙන. එතකොට අපිට මේ ආසාවක් තියෙනවනේ. හැබැයි නමුත් අපිට මේ ධහම අවබෝධ කරගන්නකම් ඉපදෙන්න වෙනවා අනිවාර්යයෙන්. ඉපදෙන්න මැරෙන්න වෙනවා. ඉපදෙනවා නම් අනිවාර්යයෙන්ම මූණ දෙන්න වෙනවා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ආදී নানা දුක් සමුදායකට මූණ දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා චිත්ත චෛසික රූප පරමාර්ථයෝ ඒ ධර්මයන් ඇති කිරීමට නිසි හේතු එක්රැස්වීම ඇතිවන ධර්මයෝ. එතකොට චිත්ත චෛසික රූප කියන මෙන්න මේ ධර්ම හේතු සහිතයි. හේතු සහිතයි කියලා කියන්නේ
ඒවා ඇති වෙන්න හේතුන් බලපානවා. ප්‍රත්‍ය තියෙනවා. නිර්වාණය හැබැයි ඇති වෙන්න ප්‍රත්‍යක් නැහැ. ඒකයි අසංකත කියලා කියන්නේ. සංකත කියලා කියන්නේ තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. කතමානි තීනි. සංකතයක හටගත් දෙයක ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති විනාශ වෙලා යාමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ ඒ අතරතුර පැවතීමක් තියෙනවා. මේක සංකත ධර්මයක. නිර්වාණය හට ගැනීමක් නැහැ. බිඳිලා යාමක් නැහැ. ඒ වගේම පවතිනවා කියලා එකකුත් නිර්වාණේ නැහැ. හට ගැනීමක්, බිඳීමක්, පැවතීමක් කියන එකක් සංකතයකට නිර්වාණය ගොනු වෙන්නේ නැහැ. ඒක අසංකත ධාතුවක්. අසංකත ධාතුවක්. හැබැයි චිත්තචෛසික රූප කියන්නේ සංකත ධර්මයෝ. මේ වගේ හට ගැනීමක් ප්‍රකට වෙනවා. හට ගැනීමක් තියෙනවා නම් අනිත් ලක්ෂණ දෙකත් ඒ වගේ තියෙනවා. ඒ වගේම තමයි ප්‍රත්‍යයෙන් ඇති කරන බැවින් ඒවට කියනවා සංකත ධර්ම. සංකත ධර්මයෝ ඇතිවීමෙන් පස්සේ මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒවා බිනි බිනි යනවා. හට ගන්නෙම බිනීම ඇති කරගෙන. ඒකයි මේ සංකතයේ ස්වභාවය. දැන් මේක හට ගන්නෙම සංකතය බිනීම ලක්ෂණය කරගෙන. තේරුණාද? උපාදටිති භංග. උපාදටිති භංග කියලා කියනවනේ තුනක් තියෙනවනේ. හට ගැනීමක් පැනවෙනවා. හට ගැනීමක් පැනවෙනවා කියලා කියන්නේ ඒකේ ඉපදීමක් තියෙනවා. හේතුන් නිසා. ඊට පස්සේ ඒ ඉපදෙන එක ඉපදෙන්නෙම බිඳීම තමන්ගේ ආරම්භ කරගෙන. එතකොට ඒක බිඳිලා යන්න යම් කාලයක් යනවා. අන්න ඒකට කියනවා අපි පවතිනවා කියලා කියනවා. මව් කුසේ ඉපදුනා මම එදත් කිව්ව නේද? මව් කුසේ ඉපදුනා අවුරුදු 70ක් වෙනකම් වෙනස් වෙවි ගියා. එක විදිහකට තියන්නේ නැහනේ. ඉපදිච්ච විදිහටම මව් කුසේ ඉපදිච්ච විදිහටම මේ ලෝකෙට බිහි වෙච්ච විදිහටම අවුරුදු 70 තියලා නැති වෙලා ගියොත් එහෙම වෙන්නේ නැහැ. ඉපදෙනකොටම වෙනස් වීම මුල් කරගෙනම තමයි උපදින්නේ. ඒ වෙනස් වෙවි ගිහලා අවුරුදු 70 වෙනකොට වෙනස් වෙලා නාම රූප දෙක එකට ඉන්න බැරි මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ නාම රූප දෙක නානා ප්‍රත්‍ය බලපාන කර්ම ප්‍රත්‍ය ආදිය. ඒවා බලපාලා වෙන් වෙනවා. වෙන් වෙච්චාම ඉතුරු වෙන්නේ යන සවිඥානික ධාතුන් ටික අයින් වෙච්චාම ඉතුරු වෙන්නේ මොනවා විතරද? සුද්ධාෂ්ටකේ විතරයි. අර අවිඥානික දේ අපි කිය මොකද්ද සුද්ධාෂ්ටකේ? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකේ විතරයි. ඒකෙන් පස්සේ ඒකත් මහ පොළොවට පස් වෙලා යනවා. පස් වෙනවා කියන්නේ ඒකත් සුද්ධාෂ්ටක පරිවර්තනයක් බවට පත් වෙනවා. අන්න ඒකයි. එතකොට සංකත ධර්මිය ඇතිවීමෙන් පස්සේ මොහොතක්වත් පවතින්නේ නැතුව බිඳෙනවා කියන්නේ ඒකයි. ඒ වගේම තමයි ඒක නිසා ඒවා අනිත්‍ය ධර්ම කියලා කියනවා. එහෙනම් අනිත්‍ය ධර්ම කියලා අනිත්‍ය කියන්නේ ඔන්න ඕකයි. අනිත්‍ය කියලා අපි දැන් අර මේ කවුද මේ මීවන පලානේ ඒ පුද්ගලයා කියන්නේ මොකද්ද මේ අනිත්‍ය වෙන මොකද්ද එකක් නේ ඒකට කියන්නේ. මේ අනිත්‍ය කියන්නේ ඒක අනිච්ච කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක හට ගත්තාම මොහොතක්වත් ඒක පවතින්නේ නැහැ. හට ගන්නකොට මේක බිඳීම ලක්ෂණය මුල් කරගෙනම තමයි හටගන්නේ. ඒක ඊට පස්සේ ඒක එතන ඉඳලා බිඳෙන්න පටන් ගන්නවා, වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකයි. ඒක ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අභිධර්මයෙන් අපි ඉගෙන ගන්නෙ. ඔව්. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හට ගැනීමක් නැහැ. මේක හට ගැනීමක් නැහැ මොකවත් කිසිම හේතුවක් නැහැ මේක හටගන්න. ඒක නිසා ඒක අසංකත ධාතුවක්. සංකතයක බලපෑමක් ඒකට නැහැ. හේතුවක බලපෑමක් නැහැ. ඒක නිසා සංකතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඉපදීමක් නැහැ, බිඳීමක් නැහැ, හට ගැනීමක් නැහැ, පැවතීමක් නැහැ. හැබැයි ඒක අපේ సంతානය තුල අපි උපදවාගත යුතු ධර්මයක් නිර්වාණය කියලා කියන්නේ ග්‍රන්ථාශ්‍රයෙන්. ඊට පස්සේ ඒක කවදාවත් නැති නොවන සෑම කල්ලිම පවතින ධර්මයක්. බුදුවරු පහළ වෙලා අර කියන්නේ උප්පාදෝවා භික්ඛවේ තථාගතාණං අනුප්පාදෝවා භික්ඛවේ තථාගතාණං තිතාවසා ධාතු ධම්මටි තථා ධම්ම නියාමකා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා තන් තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා පට්ඨපේසි විවරති විභජති උත්තානී කිරියා ප්‍රකාශයේ බුදුවරු පහළ වුණත් නැතත් මේ ලෝකේ පවතින ධර්ම
ස්වභාවයක් තියෙනවා. දැරීම් ස්වභාවයක් තියෙනවා. ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්ච. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලුම සංස්කාරයෝ දුකයි. සබ්බේ ධම්මානත්තා. සියලුම ධර්මයෝ අනාත්මයි. නිවනත් එක වතාවකට අනාත්ම වෙනවා. අනාත්ම කියන එකේ තේරුම මොකද්ද? ආත්ම කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් න ะ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නම් ආත්ම කියනවා. එහෙම බැරි නම් ඒක අනාත්මයි. ඒක නිසා මේ අපි අල්ලගෙන ඉන්න එක ආත්මය කියලා ඒ කිසි දෙයක් අපිට මේ අපේ වසඟේ පවත්වන්න බෑ. ඒ නිසා තමයි සබ්බේ ධම්මානත්තා කියලා කියන්නේ. එතන සබ්බේ සංඛාරානත්තා කිව්වේ නැහැ. සබ්බේ ධම්මා සියලු ධර්මියෝම අනාත්ම ධර්මියෝ කියලා දේශනා කරා. අන්න ඒ නිසා මේ ඊටාම ගැඹුරු ධර්මයක් මහත් වූ වීරියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ධර්මයක් ලෝකේ නතර කරන්න ලෝකෝත්තර මාර්ගයේ වඩලා ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්යෝ සසර දුකෙන් මිදෙනවා. බුදුදහමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු වෙන උසස්ම දේ තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ නිසා එතකොට මෙන්න මේවා තමයි සතර පරමාර්ථ ධර්ම. සතර පරමාර්ථ ධර්ම පිළිබඳව එතකොට මොකක් හරි තියනවද සාකච්ඡා කරන්න ගැටලුවක්? ඒක හැම කල්හිම තියනවා නිර්වාණය. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා පහළ වෙලා තමන් වහන්සේක ස්වයම් මේ කියන්නේ තමන්ගේ ස්වයම්භූ ඥාණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. හැබැයි ලෝක සත්‍යයට ඒක දේශනා කරන්න යන්නේ නැහැ. අවබෝධ කරගන්න මාර්ගය මේ දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේලා දේශනා කරපුවාම ලෝක සත්‍යයට අවබෝධයක් වෙන්නේ නැහැ ඒක. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් තව කෙනෙකුට මඟ පෙන්වන්න පසේ බුද්ධත්වයේ තමන්ගේ මේ උත්සාහයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්චාම උන්වහන්සේලා ලෝක සත්‍යයට මේ මාර්ගය නානා ණය ක්‍රමවලින් විසිතුරු ණය ක්‍රමවලින් සිය දහස් ණය ක්‍රමවලින් දේශනා කරනවා මේ මාර්ගය. සත්‍යෝ තමන්ගේ උපදවා ගන්න ඥාණයට අනුව නානා ණය ක්‍රම තමන් උද්ග්‍රහණය කරගෙන ඒ අනුව මේක අවබෝධ කරගන්නවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේට මේ මම හිතන්නේ දින 14ක් සති දෙකක් වගේ යනවා මේ ධර්මය අවබෝධ කරගන්න. ඇයි උන්වහන්සේ ඒ තරම් සංසාරේ ප්‍රඥාව ණය ක්‍රම දියුණු කරලා මේක අවබෝධ කරගන්න. ඒ නිසා ප්‍රඥාවෙන් අගතැන්පත්නේ. ඒක අසංඛ්‍ය කල්පලක්ෂය පාරමී පුරලා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේට යන්නේ දින 7ක් වගේ කාලයක්. මොකද මේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට පමණයි දෙවෙනි වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරනවා. ඊට පස්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ ඇස් ඉස්මස්ලේ දන් දෙමින් බුදුමාකාර වීරියකින් මේක අවබෝධ කරගන්නවා. ඉතින් මේ ඒක මහා මේ හිතා ගන්න බැරි කැපකිරීමක්. ඒ අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා අපිට එච්චර කැපකිරීමක් කරලා අවබෝධ කරගත්තු මේ ධර්මය අපිට පුදුම කරුණාවකින් උන්වහන්සේ මහා කරුණාවකින් අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඉතින් අපි මොකද කරන්නේ? මේ අවබෝධ කරගන්න තියෙන මාර්ගයේ පැත්තකින් තියලා අපි සමහර වෙලාවට අනවබෝධය ඇති වෙන මාර්ගම අනුගමනය කරනවා අවබෝධය කියලා හිතාගෙන. අවබෝධයට කියලා හිතාගෙන අවබෝධයෙන් බැහැර වෙන මාර්ගම අනුගමනය කරනවා. ඒ වගේම වෙන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වීම තමයි බොහෝ විට අවසානයේ කෙලවර ඇති වෙන ප්‍රතිඵලය. ඒ නිසා තමයි මේ ධර්මඥානය අපිට ඒකාන්තයෙන් වමනා වෙන්නේ. ඒ නිසා එතකොට අපි දැන් මූලික මේ පරමාර්ථ බෙදීම ඔන්න දැන් අපි තේරුම් ගත්තා. මේවා ගැන ඉතින් අපිට එක එකක් ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්න පුළුවන් තියෙනවා. නමුත් අපි දැන් මේ ග්‍රන්ථානුකූලව මේ කාලය යොදාගෙන මේ විදිහට සාකච්ඡා කරගෙන
යනවා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ සතර පරමාර්ථ වලින් පස්සේ එක එක පරමාර්ථය පිළිබඳව අධ්‍යයනය කරන්නට නානා ණය ක්‍රම උපකාර කරගන්නට ඒ අධ්‍යයනය සඳහා. එතකොට දැන් තමයි අපිට චුට්ටක් මේකට ඇතුල් වෙන්න මේ ගේට් එක ඕපන් වෙන්නේ. මේ විවර වෙන්නේ. ඒ නිසා එහෙමනම් අපි චිත්ත පරමාර්ථය පිළිබඳව දැන් අධ්‍යයනයක් සිද්ධ කරමු, අවබෝධයක් ඇති කර ගනිමු. ඉතින් ඒකෙදී දලවන්නේ ප්‍රධාන දෙවීමනේ ඒක පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරේ ප්‍රධාන කර්මාන්ත වල මේකෙන් අපි දැන් අරගන්න චිත්ත කියන පරමාර්ථය පිළිබඳව ඒක අරමුණු දැනගැනීමේ ලක්ෂණය ප්‍රතික්‍රි මේ චිත්ත පරමාර්ථය අපි ආකාර දෙකකට විග්‍රහ කරගන්න. සිතේ බෙදීම ආකාර දෙකකට තියෙනවා. එකක් තමයි අපිට පෙන්නලා දෙනවා සිත් 89ක් විදියට බෙදලා පෙන්නනවා. තව ක්‍රමයකට අපිට බෙදලා පෙන්නනවා සිත් ඊට 135. එතකොට අරමුණු දැනගැනීම ලක්ෂණයෙන් ටිකක් වුණාට ඒකේ පහළ වෙන ආකාරයන්ම 89 වැඩ වෙනවා 121 වැඩ භාවයට පත් වෙනවා. පහළ වෙන ස්වභාවය අඩංගු වෙන චෛසික ධර්ම තමයි මේ බෙදීම සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි සිතේ ප්‍රධාන බෙදීම් දෙක. ඒකෙන් අපි සිත් 89 ක්‍රමයක සිත බෙදෙන හැටි දැන් තේරුම් ගන්න.
ඔබ තමයි සිතේ ප්‍රධාන බෙදීම් හතර. සිත ප්‍රධාන වශයෙන් බෙදලා පෙන්නනවා භූමි වලට අනුව. සිත පහළ වෙන භූමි වලට අනුව තමයි ඔය ප්‍රධාන බෙදීම සිද්ධ කරලා පෙන්නන්නේ. එතකොට මෙතන කියනස් චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා පරමාර්ථ ධර්ම හතරක් තියෙන බව ඉහත පැහැදිලි කරලා දුන්නා. ඒ සතරින් ඉස්සරලම ඉගෙන ගන්න ඕන අපි සිත ගැන. සිත කියන්නේ සාමාන්‍යයෙන් එකක්. එක අපි ඉගෙන ගත්තා. සිත සාමාන්‍යයෙන් අරමුණු දැනගන්න ක්‍රමයෙන් එකක්. ඒ වුණාට එකක් වශයෙන් අරගෙන අපිට අභිධර්මයේ උගන්වන්න බෑ. අභිධර්මයේ එකක් වශයෙන් අරගෙන ඉගෙන ගන්න බෑ. සිතේ හැටි උගන්වන්න නම් මේ සිත එක ක්‍රමයකට පහළ වෙනවා අපි කියව 89 වැදෑරුම්න පහළ වෙන ක්‍රමය ඉගෙන ගන්න ඕනේ. ඒ සිත හැසිරෙන ආකාරය. තවත් ක්‍රමයකට සිත 121 ආකාරයකට පහළ වීම බෙදලා පෙන්නනවා. එහෙම බෙදන්නේ ඇයි? සිත භූමි, ಜಾති මෙන්න මේ කියන ඒවා මුල් කරගෙන. එතකොට මෙතන අර අපි 121 ක්‍රමයකට බෙදලා පෙන්නමු. භූමි වශයෙන් බෙදනකොට මේක 121 ක්‍රමයකට ගන්නකොට 40ක් විදියට බෙදනවා. මේක අර 121 ක්‍රමයකට අනිත් ඒවා එකයි. අනිත් ඒවා එක විදිය තමයි 121 ක්‍රමයකට ගන්නකොට තමයි අපි 40ක් ඇටියට අරගන්න. එතකොට මෙතන කියනවා කාමාවචර සිත් කියන්නේ මොනවද? රූපාවචර සිත් කියන්නේ මොනවද? අරූපාවචර සිත් කියන්නේ මොනවද? ලෝකෝත්තර සිත් කියලා කියන්නේ මොනවද? කාමාවචර කියලා කියන්නේ මොනවද? දැන් අපේ මේ ලෝක ධාතුව සත්වයෝ වාසය කරන තල කීයකින් යුක්තයි? 31ක් කියන. ඒකට මේක කියනවා 31 තලය කියලා. ඒ 31 තලය හැදෙන්නේ කොහොමද? යටම තියෙනවා සතර මේ නිරය. ඊට පස්සේ සතර අපාය, නිරය, තිරිසන්, പ്രേත, අසුර හතරයි. ඊට පස්සේ එතනින් උඩ තියෙනවා මනුස්ස ලෝක 5යි. ඊට පස්සේ දිව්‍ය ලෝක තියෙනවා 6ක්. මොනවද? යාමය, චාතුර්මහාරාජිකේ, යාමය, දුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ගය කියන සදිව්‍ය ලෝක. එතකොට 6යි 5යි 11යි. බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. මොන බ්‍රහ්ම ලෝකද? රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. අද ඒවා පස්වෙනි පාඩමේ ඉගෙන ගන්න පුළුවන් විස්තර වශයෙන්. බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිශද්‍ය, බ්‍රහ්ම මේ මහා බ්‍රහ්මය. ඊට පස්සේ පරික්ඛාද, අපමානාද, ආබස්සර. පරිත්ත සුභ, අපමාන සුභ, සුභකී, අවිහ, අතප්පය, සුදස්ස, සුදස්සී, වේහප්පල බ්‍රහ්ම ලෝකේ තියෙනවා. ඊට පස්සේ අවිහය, අතප්පය, සුදස්ස, සුදස්සී, අකනිට්ඨය. අසඤ්ඤ තලයක් එක්ක. එතකොට 16යි එතන. 16යි 11යි 27යි. ඊට පස්සේ අරූප බ්‍රහ්ම ලෝක තියෙනවා 7ක්. මොනවද? ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤාය. මෙන්න මේ කියන අරූප බ්‍රහ්ම ලෝක 4යි. ඔන්න ඒතකොට 27යි 31යි. ඕකට කියනවා ලෝක ධාතුවක් කියලා 31 තලෙ. ඕකේ කාම භූමිය ඔක්කොම කීයද? කාම භූමිය 11යි. මොනවද? සතර අපායයි,
මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. කාම භූමි. මෙන්න මේ කාම භූමි වල බොහෝසින් පහළ වෙන නිසා ඒ සිත් වලට කියනවා මොන සිද්ද? කාමාවචර සිත් කියලා කියනවා. කාමේ අවචරති කාමාවචර කියලා කියන්නේ නිරුක්තිය. කාම භූමියේ බොහෝසින් පහළ වෙන සිත් වලට කියනවා කාමාවචර සිත් කියලා. බොහෝසින් පහළ වෙන. හැබැයි කාම භූමියේ මේ සමහර විට රූපාවචර සිත් පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ අරූපාවචර සිත් පහළ වෙන්නත් පුළුවන්. ඥාන නමුත් බොහෝ සෙයින් කාම භූමියේ පහළ වෙන සිත් වලට කියනවා කාමාවචර සිත් කියලා. ඒ වගේම තමයි එහෙනම් රූපාවචර කියන එකත් අපිට ওই විදිහටම විග්‍රහ කරගත්තා ඇයි රූපේ අවචර ජීවි. රූප භූමියේ බොහෝ සෙයින් පහළ වෙන. ඒ කියන්නේ රූපාවචර භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. බ්‍රහ්මයන්ට පහළ වෙන ධ්‍යාන සිත්. බ්‍රහ්මයන් මේ අපි වගේ මේ කාම සිත් වල නෙමෙයි වාසය කරන්නේ. ධ්‍යාන සුවයෙන් තමයි බ්‍රහ්ම ලෝකවල වාසය කරන්නේ. හැබැයි මේ ගමන් අකුසල සිත් පහළ වෙන්නත් පුළුවන්, කුසල් සිත් පහළ වෙන්නත් පුළුවන්. ඒවා එන්න පුළුවන්. නමුත් බොහෝ සෙයින් පහළ වෙන හින්දා කියනවා මේ රූපාවචර සිත් කියලා. අරූපාවචර කියන්නේ අරූපේ අවචර කීටි අරූපාවචර කියනවා. කියන්නේ අරූප භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. බොහෝ සෙයින් පහළ වෙන. ලෝකෝත්තර සිත් කියන්නේ ලෝකෝත්තර කියලා භූමියක් නැහැ. භූමියක් නැහැ. නමුත් ලෝකයෙන් එතර කරවන්න සමත් වෙන සිත් වලට කියනවා ලෝකෝත්තර සිත් කියලා. ලෝකේන උත්තර තීටි ලෝකුත්තරා කියලා කියනවා. ලෝකයෙන් එතර කරවන්න පහළ වෙන සිත් තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ඔන්නෝක තමයි භූමිය අනුව සිත්වල ප්‍රධාන බෙදීම. කාමාවචර භූමියේ එතකොට ඔක්කොම සිත් 89 නම් පහළ වෙනවා. 121 නම් පහළ වෙනවා. සිත් 54ක්ම පහළ වෙන්නේ කාමාවචර භූමිය. බලන්න. කාමාවචර භූමියේ සිත් 54ක්ම පහළ වෙනවා. රූපාවචර භූමියට එනකොට රූපාවචර භූමියේ උපරිම පහළ වෙන්න පුළුවන් සිත් 15යි කියන්නේ. සිත් 15. එතකොට මේ අරූපාවචර භූමියට එනකොට සිත් 12යි පහළ වෙන්න පුළුවන්. ලෝකෝත්තර භූමියේ අර සංක්ෂිප්ත පුඩු ක්‍රමය කියලා කියනවා. 89 ක්‍රමයට කියන නම තමයි සංක්ෂිප්ත පුඩු ක්‍රමය. පුඩු කියලා කියන්නේ ගණන් කරන කියන්නේ. ඒ සංක්ෂිප්තව ගණන් කරන ක්‍රමයට තමයි 89ක් කියන්නේ. අර එතකොට 121 ක්‍රමයට කියන්නේ මධ්‍යම පුඩු ක්‍රමය. ඒ කියන්නේ විස්තරාත්මකව මේ ගණනය කරලා පෙන්වන ක්‍රමය. එතකොට සංක්ෂිප්ත ක්‍රමයට ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ 8යි. හැබැයි ලෝකෝත්තර භූමියේ මධ්‍යම පුඩු ක්‍රමයට විස්තරාර්ථ ක්‍රමයට 40කට පෙන්වන්න පුළුවන්. සිත් 40කට පෙන්වන්න පුළුවන්. ඒක කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඕක තමයි ප්‍රධාන සිත් බෙදීම. මේ බෙදීමට අනුව ඊළඟට අපි දැන් ඕකේ ආයෙ එකක් තෝරා ගන්න ඕනේ. ඒ තමයි කාමාවචර සිත් 54 ක්‍රමයට. අර කවුද ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා මේ අපේ දහම මේ ඒ කියන්නේ ධර්මාශෝක රජතුමා පහළ වෙනකොට මේ ශාසනයට පැහැදුනානේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ හරහා පහළ මේ පැහැදිලා ඊට පස්සේ අන්තිමට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ රජතුමාට මේ ධර්මය උයනේ තියාගෙන මුල ඉඳන් ඉගෙනුවා. එහෙමයි මේ බෞද්ධ නායකයෝ ධර්ම ඉගෙන ගන්න. පරිපාලනයට මේ ඒ කියන්නේ බුදුදහමට ශක්තිමත් පදනමක් පරිපාලනයෙන් හම්බ වෙන්නේ බුදුදහම දන්න නායකයෙක්. බුදුදහම නොදන්න නායකයෙකුගෙන් බුද්ධ ශාසනය තේරෙන්නේ නැහැ. ඒ නායකයෙකුගෙන් බුද්ධ ශාසනයට ලොකු පිළිසරණක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මාශෝක රජුන්ට ඉගෙනුවා බුද්ධ ශාසනය. ඊට පස්සේ රජු ඉගෙන ගත්තා. හතර බුද්ධ ශාසනයේ තේරවාදී දර්ශන ධම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අන්තිමට රජදෙකරට බණට වඩම්මනකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඒක කතාවක්.
තව කෙනෙක් ඇවිල්ලා කියනවා තව කතාවක්. එකම දේ ඒගොල්ලෝ එක එක විදිහට විග්‍රහ කරනවා. රජුරොත් හරි ප්‍රශ්නයක් වුණා. අන්තිම රජුරෝ මේ රහතන් වහන්සේලා 6 දෙනෙක් කමිටුවක්පත් කළා උගෙන්නට ඔක්කොම හිටපු හාමුදුරු ගෙන්නවලා ඇහුවා එක ප්‍රශ්නයක්. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කුමන වාදීද? එක එකනා ගෙන්නලා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ කුමන වාදීද? කුමන වාදීද බුදුරජාණන් වහන්සේ දහම මොකක්ද? විභජ්‍යවාද. අපි දා කිව්ව නේද? විභජ්‍යවාදී දහම බුදුරජාණන් වහන්සේගේ තියෙන. ඒ නිසා තමයි මේ අපි දැන් මේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් මෙතන නැහැ කියලා හොයාගන්න කියන ක්‍රමවේදය තමයි මේක බෙදලා තමයි බලන්නේ. නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය ධර්මයක් කියලා අපි දකින්නේ බෙදලා බලනවා. තේරවාදීන්ගේ බෙදීමේ ක්‍රමය අති විශිෂ්ටයි. හේතුව ඒක මේ එක ක්‍රමයකට මේ බෙදන්නේ. දැන් මහායානය නම් කිව්වේ යක් ප්‍රතිච්ඡ සමුප්පාද ශුන්‍යතාන්තම් ප්‍රකටමණි. සප්‍රඥප්ති උපාදාය ප්‍රතිපත්සය මාධ්‍යම කියලා. ඒක මාධ්‍යමය ආලය මූල මාධ්‍යම කාර්යකාරී කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ සත්‍යයේ ශුන්‍ය බව තියෙන්නේ පටිච්ච සමුප්පාදේ මත කියලා. ඒගොල්ලෝ පටිච්ච සමුප්පාදයෙන් තමයි ශුන්‍යතාවය විග්‍රහ කරන්නේ. හැබැයි තේරවාදීන් විග්‍රහ කළේ මේක මේ චිත්තචෛතසික පරමාර්ථ වශයෙන් බෙදන ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් ප ဋ ාණ ණය ක්‍රම වලට පවා මේක අති විස්තරාත්මක ලෙස බෙදලා පෙන්නලා තමයි මුල් බුදු සමය තේරවාදීන් කියන්නේ මුල් බුදු සමයේ වික්ෂුන් වහන්සේලා විභජනයේ මේ ධර්මයේ තේරුම් කරලා දෙන්නේ. ඒක නිසා තමයි අපි මේ චිත්තචෛතසික බෙදීම මේ බෙද බලන්නේ. දැන් ඊට පස්සේ කාමාවචර සිත් 54 අරගත්තාම අපිට නැවත බෙදන්න පුළුවන්. ඒ කාමාවචර සිත් 54 ඇතුලේ මොනවද කියන අනිත් බෙදීම. කාමාවචර සිත් 54 අපිට බෙදන්න පුළුවන්. අකුසල සිත් 12ක් ඊට පස්සේ සෝමනසි හතරකට බෙදලා අහේ 18කට මුලින්ම අධ්‍යයනය කරන්නේ බෙදීම පිළිබඳව. අපිට පුළුවන් කාමාවචර සිත් 54 කොටස් 3කට බෙදලා ඉගෙන ගන්න. අකුසල සිත් 12කට, ඊට පස්සේ අහේතුක සිත් 18කට, සෝමන සිත් 24කට අපිට බෙදා ගන්න පුළුවන්.
නේද? එතකොට මේකේ තේරෙන්නේ මොනවද? කාමාවචර සිත් 4 කොටස. සාමාන්‍යයෙන් එකක් වූ සිත කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා භූමීන්ගේ වශයෙන් 4කට බෙදලා පෙන්නනවා. දැන් අපි ඒක විග්‍රහ කරගත්තා. අපාය 4, මිනිස් ලෝකේ, දිව්‍ය ලෝක 6, මේ භූමිය 11ට කියනවා 11 කාම භූමිය කියලා. අපි ඒකත් විග්‍රහ කර ගත්තා. ඊට පස්සේ 15 වැදෑරුම් රූප භූමියේ බොහෝසෙන් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත අපි කියන රූපාවචර සිත කියන එක ඒකත් අපි තේරුම් කරගත්තා. අරූප භූමි 4හි බොහෝසෙන් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිත අරූපාවචර සිත කියලා ඒකත් අපි තේරුම් ගත්තා. ලෝකෝත්තර භූමියක් ගැන කිව්වට ලෝකෝත්තර භූමිය කියලා තැනක් නැහැ. අන්නේ ඉඳ මේ චිත්ත විභාගයේදී ලෝකෝත්තර ධර්මයන්ට ලෝකෝත්තර භූමිය කියලා කියනවා. ඒ නිසා මෙම භූමි තුනට අයිති නැති ලෝකෝත්තර භූමියට අයිති සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. ඒක තේරෙනවා. ඇතැම් කාමාවචර සිත රූපාරූප භූමියෙහිද ඇති වේ. අපි කියවනේ මේ භූමිය වල ඒ අඩු වැඩි වශයෙන් ඇති වෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ එසේම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියේ ඇති වෙනවා. මේ සිත් වලට කාමාවචර ආදී නම් දෙයිලා තියෙන බොහෝ සිත් මේ භූමි වල ඇති වෙන එක සලකාගෙන ඒකයි අපි සාකච්ඡා කළේ. කාමාවචර සිතක් රූපාරූප භූමි වල ඇති වෙනකොට ඒක කාමාවචර කියන නාමයෙන් මේ ඒකට කියනවා. රූපාවචර අරූපාවචර සිත් කාම භූමිය ඇති වෙනකොට ඒවට මේ රූපාවචර අරූපාවචර නම් කියලා කියනවා. ලෝකෝත්තර සිත් ඇතිවන්නේ කාම රූප අරූප කියන භූමි තුනේම තමයි. ඒ වුණාට ඒ සිත් ඒ භූමි වලට අයිති වෙන්නේ නැති හින්දා තමයි ලෝකෝත්තර කියලා අපි නාමයේ ව්‍යවහාර කරන්නේ. මොකද ඒවා කාම රූප අරූප සිත් වලට අයිති නැහැ. ඒක මේ ලෝකේ ඊතර වෙච්ච ස්වභාවයේ උතුම් පුද්ගලයන්ට ඇතිවන චිත්තුප්පාද සමුදාය. කාමාවචර සිත කියන එකේ තේරුම බොහෝසෙන් කාම ලෝකෙ උපදින සිත කියන එක. ඒකම තමයි ආයේ කියන්නේ. රූපාවචර සිත කියන්නේ බොහෝසෙන් රූප ලෝකෙ උපදින සිත. අරූපාවචර සිත කියන්නේ බොහෝසෙන් අරූප ලෝකෙ උපදින සිත. ලෝකෝත්තර සිත කියලා කියන්නේ ලෝකේ ඉක්මවන්නා වූ ලෝකේ ඉක්මතිතියා වූ සිත කියන්නේ. කාමාවචර සිත්වල තවත් ක්‍රමයකට බෙදලා පෙන්නනවා. ඒ ක්‍රම ඒ තැන්වලදී දැනගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ කාමාවචර සිතේ ඊළඟ මේ ඇතුළට බෙදෙන ආකාරය. එහෙම බෙදපුවාම කාමාවචර සිත් 54කට බෙදෙනවා. රූපාවචර සිත 15කට බෙදෙනවා. අරූපාවචර සිත 12කට බෙදෙනවා. ලෝකෝත්තර සිත කෙටි ක්‍රමයෙන් 8කට බෙදෙනවා. විස්තර ක්‍රමයෙන් 40කට බෙදෙනවා. මේ සියල්ල එකතු කරපුවාම කෙටි ක්‍රමයට 89ක් වෙනවා. විස්තර ක්‍රමයට 121ක් වෙනවා. මෙන්න මෙතෙන්ට එනකම් එතකොට ගැටලුවක් මොකුත් නැහැනේ. ඒ නිසා එතන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකට බලන්න දැන් Tamanට පිළිතුරු සපය ගන්න පුළුවන් කියලා. ඒක කියවනකොට. ඊට පස්සේ අපිට දැන් මේ වගේ කාමාවචර සිත් 54 පිළිබඳව අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා. කාමාවචර සිත කියලා කියන කාම භූමියේ බොහෝ දෙයින් පහළ වෙන සිතනේ. ඒ සිත කාමාවචර සිත අපි කොටස් 4කට 3කට නෙබෙදුවේ. මොනවද මේ කොටස් 3? අකුසල සිත් 12කට බෙදෙනවා. ඊට පස්සේ කුසල සිත් සමානට මේ අහේතුක සිත් 18කට බෙදෙනවා. ඊට පස්සේ සෝබන සිත් 24කට බෙදෙනවා. දැන් මෙන්න මේවා අපි එක එකක් ගානේ සිත් ටික තේරුම් ගන්න ඕනේ. සහ ඒ සිත උපදින ආකාරය
ඒ සිතේ ස්වභාවය, ඒ සිතේ තියෙන චෛතසික ස්වභාවය මේවා අපි විග්‍රහ කරගන්න ඕනේ. අපිට ඇත්තටම මේ සිත් හඳුන්වන්න සිත කියන එකට චිත්ත කියන නම දෙනවා ඇරෙන්න වෙන දෙන්න එකක් නැහැ. හැබැයි ඒකට නම දීලා තියෙන්නේ කොහොමද? ඒකේ හටගන්න චෛතසික ධර්ම ටික හින්දා තමයි මේ නම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අකුසල සිත් 12යි 12 හඳුන්වන්නේ ඒක ඇතුලේ හටගන්න චෛතසික ටිකෙන් ප්‍රධාන ඒවා අරගෙන තමයි ස්වභාවය හටගන්න ස්වභාවය අරගෙන තමයි අන්නේ සිත හඳුන්වලා තියෙන්නේ. අකුසල සිත්වල මේ පළවෙනි එක තමයි සෝමනස්ස සාගත, දික්ටිගත සම්ප්‍රයුක්ත, අසංකාරික සිත කියන්නේ. දැන් සෝමනස්ස සාගත කියන්නේ සිතේ වේදනා ස්වභාවය. අන්න එනම් මුලින් වේදනා ස්වභාවය අරගෙන සිත හඳුන්වන්නට අරගෙන තියෙනවා. ඊට පස්සේ දික්ටිගත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ චෛතසික ස්වභාවය. ඊට පස්සේ මේ අසංස්කාරික කියන්නේ සිත පහළ වීමේ ආකාරය. පහළ වීමේ ස්වභාවය. මෙන්න මේ අනුව තමයි සිත මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් අර ඒකට දෙන්න තියෙන නම චිත්තය කියන්නේ. ඇත්තටම දැන් මේ සිතේ හටගන්න චිත්තුප්පාද කියන නම තමයි මේකට මේ ගැලපෙන්නේ. මොකද හේතුව ඒ සිතත් එක්කම චෛතසික ධර්මයි දෙකම එකට උපදිනකොට අපි කියන එක චිත්ත උත්පාද ධර්මයක් කියලා. චිත්තුප්පාද ධර්මයක් කියලා කියනවා. ඒ නිසා එතකොට මේකෙන් අකුසල සිත් 12 අපි දැන් මුලින්ම අධ්‍යයනයට අරගන්න. එතකොට පිටාලි කීපකාරය ආමාතනේ මේකට අකුසල සිත් 12 විග්‍රහ කරගන්න අකුසල සිත් 12 තේරුම් ගන්න හදේ. සිත් ටික ඉවර වෙනකොට සිත් ටික පාඩම් වල ඉවර වෙනවා. සාකච්ඡා කරනකොට එතකොට දැන් අපේ හිතේ යෙදෙන හේතු ඔක්කොම කීයක් තියෙනවද? හේතු ධර්ම සිතක යෙදෙන හේතු ධර්ම කීයක් තියෙනවද? ඈ? මම කියන්නේ මේ හේතු අපි කියලා කියන්නේ හේතු ධර්ම අපේ හිතක යෙදෙන්නේ ප්‍රධාන වශයෙන් මේ 6යි. හේතු 6යි මේ ලෝකේ සිතක යෙදෙන්නේ. මොනවාද හේතු 6? අපි දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ. කුසල පැත්තට අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් අපිට මෙතන අකුසල සිත් වල ඒතකොට හේතු කීයද? හේතු 3යි. ලෝකේ අකුසල හේතු තියෙන්නේ 3යි. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. අකුසල හේතු 3යි. එතකොට ලෝභය මුල් වෙලා අපට සිත් 8ක් సంతානේ හටගන්නවා. ලෝභය මුල් වීමෙන් අවශේෂ චෛතසික ටිකක් කැටි කරගෙන ලෝභය මුල් වෙලා సంతානේ හටගන්නවා ලෝභ සිත් 8ක්. මූල මේවට කියන අකුසල මූල කියලා. ලෝභ ද්වේෂ මෝහ වලට කියන අකුසල
මූල කියලා. මූල භාවයෙන් කියන්නේ ගහක ස්ථිරව පැවැත්මට අවශ්‍යයි මුල කියන එක. මුල ශක්තිමත් වුණොත් තමයි ඒ ගහ පොළවේ ශක්තිමත්ව පවතින්නේ. ඒ වගේ තමයි අකුසලයේ බලවත්ව ශක්තිමත්ව හටගන්නේ මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ මුල් හරියට පිහිටිය. එතකොට ලෝභය කියන අකුසල මූලය ශක්තිමත් වෙලා හටගන්නවා ලෝභසිත. ද්වේෂය කියන අකුසල මූලය ශක්තිමත් වෙලා දැස ගන්නවා සිතේ ද්වේෂ මූලික සිත්. මෝහය කියන අකුසල මූලය බලවත් වෙලා හට ගන්නවා මෝහ මූලික සිත්. මේවට කියන මෝහ මූල සිත් කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් ලෝකයේ ඒක හේතුක සිත් තියෙන්නේ සත්‍යයේ හටගන්නේ දෙකයි. මුළු සිත් 89 පුරාම ඒක හේතුක සිත් හටගන්නේ දෙකයි. මොනවද? මෝහ මූල සිත් දෙක. ඔය මෝහය වෙන ඒවාට සපොත් අරගන්නේ නැහැ. උපකාර ගන්නේ නැහැ. එයා මෝහය කියන්නේ අර අවිද්‍යාවනේ අන්ධ බව. අවිද්‍යාව අන්ධ බව, මෝඩ බව. අන්නේ නිසා තමයි මේ මෝහ මූල සිත් දෙක හටගන්නේ. හැබැයි ලෝභ සිත් හටගන්නකොට ලෝභය හටගන්නේ මෝහයත් එක්ක උපකාර කරගෙන එකතු වෙලා. ද්වේෂය හටගන්නේ මෝහයත් එක්ක උපකාරය අරගෙන. ද්වේෂය මුල් වෙනවා. මුල් වුණාට මේ මෝහයේ උපකාරය අරගන්නවා. එතකොට ලෝභය මුල් වෙනවා. මුල් වුණාට මෝහයේ උපකාරය අරගන්නවා. ඉතින් ලෝභ අපිට මේ ආසාවල් ලෝභය ඇති වෙන්නේ අපි තුල තියෙන මුලාවෙන්. අවිද්‍යාවෙන් හින්දා. ලෝභ හිතක් හටගන්නවා. අපි තමයි කාන්තාවකට ආසාවක් හටගන්නවානේ පුරුෂයෙකුට. ඇයි? කාන්තාව කියන්නේ අරමුණ පිළිබඳව තීරණය නැති නිසා. කාන්තාව කියන අරමුණ තේරෙන්නේ නැති නිසා. එතකොට අන්නේ ආසාව හටගන්නේ මෝහය නිසා. ඕනම දෙයකට දැන් අපිට මේක පරමාර්ථ ස්වභාවයේ තේරෙන්නේ නැති නිසා තමයි අපිට හටගන්නේ මුලා වෙලා ඉන්න හින්දා තමයි ලෝභය හටගන්නේ. ද්වේෂය හටගන්නේ අපි මුලා වෙලා ඉන්න අරමුණේ මුලා වෙලා ඉන්න. ඒක නිසා හැබැයි මෝහය කියන එක ඒක මුලා වෙලා තනියම හටගන්නවා. එයා ඒ කියන්නේ මේ මෝහය කියන මේ මූලයේ යෙදিলা තනියම හටගන්නවා. ඒ නිසා ලෝභය මුල් වෙලා හටගන්න සිත් 8ක් තියෙනවනේ. ඊට පස්සේ ඒ සිත් 8 දැන් අපි විග්‍රහ කරගන්න ඕනේ. ලෝභය මුල් වෙලා අපේ සංකාණ මේ හටගන්න සිත්. එතකොට කාමාවචර සිත් සිව්පංස, අකුසල් සිත් 12, අහේතුක සිත් 18, කාමාවචර සෝබන සිත් 24, කාමාවචර සිත් සිව්පංස. කියන මෙන්න මේ සිව්පංසක් කියලා හැදෙන්නේ 54ක් හැදෙන්නේ අකුසල සිත් 12, අහේතුක සිත් 18, කාමාවචර සෝබන සිත් 24 කියන මෙන්න මේ වගේ එකතු වෙලා. අකුසල සිත් 12. යමෙකුගේ චිත්තසංතානිය ඇති වුණොත් එහෙම අනාගතයේ එයාට අනිෂ්ට විපාක ඇති කරන ධර්ම වලට තමයි අකුසල් සිත් කියන්නේ. අකුසල් කියන වචනය අපි තේරුම් ගත්තොත් න කුසල. කුසල කියලා කියන්නේ අපිට ඒ කුසල සිත් ඇති වුණොත් අනාගතයේ අපිට ඉෂ්ට විපාක ලැබෙනවා. හැබැයි අපිට අනාගතයේ අනිෂ්ට විපාක ලැබෙන්නේ අපේ సంతානේ මේ සිත් 12 ඇති වුණා. ඒක නිසා තමයි මේවට කියන්නේ අකුසල සිත් කියලා. අකුසල සිත් කියන නාමය කියන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය කියලා අකුසල මුල් තුනක් තියෙනවා. ඒ තුන චෛතසික තුනක්. සාමාන්‍යයෙන් එකක් වෙන අකුසල සිත ලෝභ ආදී තුනම එක්වීම නිමිති කරගෙන ලෝභ මූල කියන මේ සිත හට ගන්නවා. ද්වේෂ මූල සිත කියලා හට ගන්නවා. මෝහ මූල සිත කියලා තුනකට බෙදෙනවා. එතකොට ලෝභ මූල සිත් 8 ඉස්සල්ලාම අපිට කතා කරන්න තියෙනවා.
වේදනාව අනුව සමහර ලෝභ සිත් අට ගන්න සෝමනස්ස සාගත. එකයි මතක තියාගන්න ඕනේ ඒක අනිත් ඒවාට ගම මතක තියාගන්න පුළුවන්. මේක ඒකත් සෝමනස්ස සාගතයි. දිට්ඨිගත සංප්‍රයුක්තයි. හැබැයි ඒක සසංකාරයි. ඊට පස්සේ තුන්වෙනි එක සෝමනස්ස සාගතයි. දිට්ඨිගත විප්‍රයුක්තයි. උපේක්ෂා සාගතයි. දිට්ඨිගත සංප්‍රයුක්තයි. හැබැයි සතංකාරයි. මධ්‍යම සිත උපේක්ෂා සාගතයි. හැබැයි දිට්ඨිගත සංප්‍රයුක්තයි. අටවෙනි සිතත් උපේක්ෂා සහගතයි.
විප්‍රයුක්තයි සසංකාරිකයි. පළවෙනි සිත ලෝභ සිත වලින් පළවෙනි සිත සෝමනස්ස සහගත දික්තිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත දික්තිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. තුන්වෙනි සිත සෝමනස්ස සහගත දික්තිගත විප්‍රයුක්ත අසංකාරික සිත. හතරවෙනි සිත සෝමනස්ස සහගත දික්තිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඊට පස්සේ පස්වෙනි සිත සෝමනස්ස උපේක්ෂා සහගත අනුබන්න වේදනාව සෝමනස්ස භාවයෙන් මාරු වෙන උපේක්ෂා භාවයට. උපේක්ෂා සහගත දික්තිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. ඊට පස්සේ හයවෙනි සිත උපේක්ෂා සහගත දික්තිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. හත්වෙනි සිත උපේක්ෂා සහගත දික්තිගත විප්‍රයුක්ත අසංකාරික සිත. අටවෙනි සිත උපේක්ෂා සහගත දික්තිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඔන්න ඔය විදිහටයි ලෝභ සිත 8 යෙදෙන්නේ. එතකොට මේ සිත් මේ මතක තියාගන්න හරි පහසුයි. ලෝභ සිත් 8යි. ඒ ලෝභ සිත් 8 වේදනාව අනුව පළවෙනි හතර සෝමනස්ස සහගතයි. ඊට පස්සේ උපේක්ෂා සහගත. දැන් ලෝභයෙන් ආසාවෙන් ඉන්නවා නම් ද්වේෂයෙන් ඉන්නේ නැහැ. ද්වේෂය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට එයා හැබැයි ආසාවෙන් ඉන්න පුළුවන් සතුටින්. ලෝභයෙන් ඉන්න පුළුවන් සතුටින්. සමහර විට ලෝභයෙන් මදහත් සිතින් යාට ලෝභයෙන් ඉන්න පුළුවන්. ලෝභයේ සතුටු සිතින් යෙදෙන්නත් පුළුවන්. මධ්‍යස්ථ සිතින් යෙදෙන්නත් පුළුවන්. උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ සිතනේ. එතකොට දික්තිගත සංප්‍රයුක්ත දික්තිගත විප්‍රයුක්ත කියන මෙන්න මේ දෙකේ තේරුම අපි දැනගන්න ඕනේ. දික්තිගත සංප්‍රයුක්ත කියන්නේ මොකක්ද? දික්තිය කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. දෘෂ්ටිය කියලා කියන්නේ මෙතන මිත්‍යා දෘෂ්ටිය. වරදවාගත් දෘෂ්ටිය. ඒ කියන්නේ එයා පින්පව් නොසලකා හැරපු බව. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? නත්ති දින්න, නත්ති ඉත්තං, නත්ති හුතං, නත්ති සුඛ දුක්ඛානං කම්මානං පරම් විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ. ඊට පස්සේ නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිදත්තා පවේති. ඔන්න ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි නම් යම් කිසි කෙනෙක්. නත්ති දින්න දුන්නට දන් දුන්නට වැඩක් නැහැ. නත්ති ඉත්තා. ඒ කියන්නේ මේ බුද්ධ පූජා මහා දානමාන පූජා කරාට වැඩක් නැහැ බුද්ධ පූජාවල. නත්ති හුතං. හෝම පිරිත් පින්කම් බෝධි පූජා මේවා තිබ්බා කියලා වැඩක් නැහැ. විවේචනය කරනෝනේ. එහෙම චෛත්‍ය පූජා මේවා වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට යනවා ඒවා විවේචනය කරන්න කියොත්. ඒ කියන්නේ ඒවා කරන තාලෙට කරන්නේ. සමහර ඒවා මානසිකම් බොන් තාලෙට කරන ඒවා විවේචනය කරන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අර ඒ වගේ අර්ථයක් නැහැ කියලා කියන්නේ. ඒකට දැස ගන්න. මේ ඊට පස්සේ දැන් මහසෑරාව ගිහිල්ලා මේ මහයන්දේ පළපු වටි තිබ්බා කියලා වැඩ නැහැ. ඒවා මේ තේරුමක් නැති දේවල්. මේ
නමුත් අර දැන් ඊට පස්සේ නත්ති මේ සුගත දුක්ඛටාන කම්මානම් පලම් විපාකෝ. ඒ කියන්නේ හොඳ දේවල් කරපුවම හොඳ විපාක, නරක දේවල් කරපුවම නරක විපාක ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැති බව. ඊට පස්සේ නත්ති මාතා, නත්ති පිතා, අම්මෙක් තාත්තෙක් ඉන්නවා. ඒ දෙන්නට උපස්ථාන කරපුවාම ඒකෙන් ලැබෙන පිනක් නැහැ කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ නත්ති අයන් ලෝකෝ, මෙලොවක් කියලා එකක් නැහැ. නත්ති පරලෝකෝ, පරලොවක් කියලා එකක් නැහැ. නත්ති සත්තා උපපාතිකා, උපපාතික සත්තු කියලා උපදින එහෙම එකක් නැහැ. ඊට පස්සේ මේ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මතතා සම්මාපටිපන්න, මේ ලෝකේ අවබෝධ කරගෙන මේ දේශනා කරන සමන බ්‍රාහ්මණෝ කියලා කොටසක් මේ ලෝකේ නැහැ. අන්න මේ කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව යම් කිසි කෙනෙක්, ඒකයි දික්ටි සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. වරදවාගත් දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අකුසල ධර්මයන් ලෝභ සිතින් කරනවා කාගවත් මෙහෙවීමක් නැතුව. තමන්ට එනවා සිත, ආන්නේ ඒක තමන් ඒ එන සිත පසුව යනවා නැතුව ඒ දේ කරනවා නම් අකුසලේ ඒකට කියන මේ අසංකාරික බව කියනවා. අසංකාරික බව, සසංකාරික බව කියන්නේ තමන්ට එන වේගය තමන් එහෙම පිටින්ම පිට කරනවා. ඒක අර කවුරුවත් උත්සාහවන්ත කිරීමක්වත් තමන්ගේ පසුබැසීමක්වත් නැතුව තමන් මේක තීක්ෂණව කරනවා නම් ආන්න ඒක තමයි අසංකාරික බව කියන්නේ. එහෙනම් සසංකාරික බව කියන්නේ ඒ කියන්නේ කවුරු හරි තමන් පොළඹවන්න ඕන. ශක්ති මේ පස්සේ ඉඳගෙන මේ තමන්ට ඒක කරන්න මෙහෙවන්න ඕන. අල්ලු කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ හිතම හරි පසුබාමින් මේක කරනවා නම් ඒක සසංකාරිකයි. දැන් කරන්න දෙයක් නැහැ. ගෙදර ළමයිට කන්න දෙන්න විදියක් නැහැ. ඒක නිසා ගෙදර පොල් ගෙඩියක්වත් නැහැ. පොල් ගෙඩියක් දැන් 250 වෙනවා කියලා අල්ලපු අතර ගන්න හොරෙන් පොල් ගන්නවා. කරන්න දෙයක් නැහැ ජීවත් වෙන්න. දැන් මේකට කැමති නැහැ. කැමති නැහැ, කරන්න දෙයක් නැති නිසා අන්නේ අය කරනවා. බලන්න පසුබසිමින් කරන්නේ මේක වැරදි වැඩක්. ඊට පස්සේ මේ වැරදි වැඩක් කියලා දැනගන්න එක මේ මිත්‍යා දෘෂ්ටික බව නෙමෙයි, සම්‍යක් දෘෂ්ටියක. එයා වැරදි බව, වැරදි දේ වැරදි හැටියට දකින්න එක. අවජ්ජේ වජ්ජ දස්සිනෝ වජ්ජේචා වජ්ජ දස්සිනෝ. මිත්‍යා දෘෂ්ටි සමාදාන සත්තා වච්ඡන්ති දුක්ගතක කියනවා. ඒ කියන්නේ වැරදි දේ හරි හැටියට දකින්නවා, හරි දේ වැරදි හැටියට දකින්නවා. වැරදි වැඩේ වැරදි හැටියට දකින්නවා නම්, හරි දේ හරි හැටියට දකින්නවා නම් අන්න ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට එහෙනම් යම් කිසි කෙනෙක් සතුටු සිතින් මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන තමන්ට එන සිතුවිල්ල එකෙල්ලේ ක්‍රියාත්මක කරනවා නම් ආන්න ඒකට කියනවා සෝමනස්ස සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික කුසල සිත ඒ වෙලාවේ කෙනාට එදෙන්නේ. ඊට පස්සේ කවුරු හරි සතුටු සිතින් මේ අකුසලේ කරන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්තයි. හැබැයි තමන්ගේ මොකක් හරි බාහිර ප්‍රත්‍යක් හරි පරිසර ප්‍රත්‍යක් හරි බලපාලා මේක බෑ කියා කරන්නේ. මේ කියන්නේ මේ ඒ දේ කරන්නට සිත උත්සාහවන්ත කරනවා. නැත්නම් කවුරු හරි පොළඹවනවා. මේ හොරකම කරා. දැන් අපේ මේ සමහර අමාත්‍යන්තවල පල්ලා ඉන්න අයට වෙනවනේ ලොකෝ ඒ කියන්නේ අමාත්‍යන්ත ප්‍රධානී මේ කියන නිසා මැදියමතවරු කියන නිසා හොරකම් කරන්න යනවා. ඊට පස්සේ තන්තනේ මුසාවියට යන්න වෙනවා. ඒක වෙනම කතාවක්. මේ ඉතින් අර අන්න ඒ නිසා කවුරු හරි පොළඹවන නිසා ඒක කරනවා නම් සසංකාරිකයි. එහෙනම් යම් කිසි කෙනෙක් සතුට සිතින් මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන කවුරු හරි පොළඹවන නිසා කරනවා නම් ආන්න ඒවට කියනවා සෝමනස්සාගත දික්ටිගත සම්ප්‍රයුක්ත සසංකාරික අකුසල්සිත. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම හිතන හැටියට මේ ගුණධර්ම කියන බෞද්ධ අකුසල වෙනවනේ. පුතඥ අයදී බෞද්ධ අය කර්ම ඵලයේ විශ්වාස කරනවා. ඒගොල්ලෝ දන්නවා පවක් කෙරුවොත් ඒක මේ වැරදි වැඩක් කෙරුවොත් ඒක අකුසලයක්, මේක විපාක හම් වෙනවා කියලා දන්නවා. දන්න නිසා දැන ඒගොල්ලෝ හැබැයි ඒක කරනවා. තමන්ට කරන්න දෙයක් නැති නිසා කරනවා. තමන්ට තමන්ගේ සිතට එන
මේ රාගාදී ධර්මයන් උහුලා ගන්න බැරුව කරනවා. සමහරට අපරාධ ඒව කරන්නේ තමන් දන්නවා දැන් මේ ඝාතනය කරුවොත් ඒක විපාක හම්බ වෙනවා කියන දන්නවා. නමුත් ඒක කරනවා. අන්න ඒ විදිහට සතුටු සිතින් දික්ටිගත විප්‍රයුක්තව ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ නැතුව අසංස්කාරිකව කවුරුත් මෙහෙවන්නේ නැතුව තමන් ඒක කරනවා නම් අන්න ඒකට කියනවා මේ සෝමනස්ස කාරක දික්ටිගත විප්‍රයුක්ත අසංකාරික අකුසල සිත. දැන් අපි හිතමුකෝ මේ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් බෞද්ධ කෙනෙක්. දැන් දන්නවා හොරකම් කරුවොත් මේ අකුසල සිද්ධ වෙනවා කියන දන්නවා. නමුත් අර කෝටි ගානට එන්න තියෙන ලාභයට ගිජුකමෙන් ආන්න ඒක කරනවා. දැන් සමහරට මේ ඒ ලාභයට ගිජුකමෙන් ඒක කරන්නේ. එක්කෝ වෙන මොකක් හරි කාරණයක් නිසා. අර සතුටු සිතින්නේ මේ කර්මඵලය ගන්න කෙනා මිත්‍යා දෘෂ්ටිය නැතුව අකුසල් කරුවොත් ඒක දික්තික් වේවි කියලා කියනවා. ඊට පස්සේ සතුටු සිතින් සෝමනස්සාගත සිතින් දික්තිගත විප්‍රයුක්තව කවුරු හරි මෙහෙවීමක් නිසා අකුසලයේ කරන්න වෙනවා නම් තමන්ගේ ජොබ් එක රැක ගන්න ඕනේ. ඒකෙන්ද ජොබ් එක රැක ගන්න ඕන මේ ප්‍රධානියක් කියන දේත් කරන්න ඕනේ. හැබැයි මේ කරපුවාම අනර්ථයක් වෙනවා කියන්නත් දන්නවා. ආන්න එතකොට මේක කරන්න දෙයක් නැහැ. කවුරු හරි මෙහෙම නිසා කරනවා නම් අන්න මේවා ගස් ගල් වල උපදින ඒවා නෙමෙයි. මේවා මේ ගොඩ නැගිලි වල උපදින ඒවා නෙමෙයි. ගස් කොළන් වල උපදින ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ මේවා මේ අපේ සංතාන තුළ උපදින මේ අකුසල ධර්ම වල ස්වභාවය දේශනා කරා. අන්න ඒ නිසා එතකොට උපේක්ෂා සාගත සිතත් ওই විදිහටම තමයි. ඒකේ හැබැයි වේදනාව මධ්‍යස්ථයි. වේදනාව මධ්‍යස්ථයි. සමාඩය සතුටු සිතින් නෙමෙයි කරන්නේ. කරන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. සතුටු මේ සිතත් නොවේදී මධ්‍යස්ථ සිතින් මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන හැබැයි එයා එක්කෝ මාළු වල්නවා හරි මොනවා හරි කරනවා. ආන්න එතකොට ඒක අසංකාරිකව කරුවොත් උපේක්ෂා සාගත දික්තිගත සංප්‍රයුක්ත අසංකාරික සිත උපදිනවා. එතකොට එයා මධ්‍යස්ථ සිතින් මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන ආදී හරි මෙහෙවීමකට කෙරුවොත් අන්න උපේක්ෂා සාගත දික්තිගත සංප්‍රයුක්ත සසංකාරික සිත උපදිනවා. කවුරු හරි මධ්‍යස්ථ සිතින් මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටිය පිළිගන්න මිත්‍යා දෘෂ්ටිය කර්මඵලයේ පිළිගන්න කෙනෙක් මේ කාර්යවත් මෙහෙවීමක් නැතුව කෙරුවොත් එහෙම අන්නේ උපේක්ෂා සාගත දික්තිගත විප්‍රයුක්ත අසංකාරික සිතේ දෙයි. ඒ වගේම තමයි කවුරු හරි තව කෙනෙකු මෙහෙවීම නිසා කරනවා නම් මේදී උපේක්ෂා සාගත දික්තිගත විප්‍රයුක්ත සසංකාරික සිත යෙදෙනවා. ඔන්නෝම තමයි අකුසල සිත් වල ලෝභ සිත් අප යෙදෙන්නේ. මේවා අපේ සංස්කාරේ යම් ආශාවක්, ලෝභයක්, තණ්හාවක්, ගිජුකමක්, රාගයක් මේවා යෙදෙනකොට සිද්ධ වෙනවා. ඒ නිසා වැඩිපුරම බලවත් වෙන්නේ දැන කරන එකට නොදැන කරන එකට. අපි තුන්ට පොඩිලා මේක දන්නේ නැහැ. හරි පොඩි දෙයක් කවුරුහරි ලොකු හරි එයා දන්නේ නැතුව නොදැන කරන එකට වඩා බලවත් වෙන්නේ දැන කරන එක. ඔව්. නොදැන කරනවා කියලා කියන්නේ එයාගේ අවිද්‍යාව බලවත්. දැන කරන එකේ එයාගේ එයා එක ඒ කියන්නේ කර්මඵලයේ විශ්වාස කරගෙන ඒකේ මේ ශක්තිය අඩුයි. විපාක දීමේ ශක්තිය අඩුයි දැන කරන. නොදැන කරනවා කියන්නේ අමෝහේ බලවත් වෙනවා. ඒ කරන එක දැන් බලන්න උදාහරණයක් ඇටියට රත් වෙච්ච යකඩයක් තියෙනවා. එතකොට මේ රත් වෙච්ච යකඩය මේ කෙනෙක් දන්නවා මේක රත් කරලා තියෙන එකක් කියලා. අන්න රතු වෙන්නව රත් කරලා නැති වුණාට අතමින් වෙන මට්ටමට රතු වෙලා තියෙනවා කියන්නේ දැන් අයන් එකක් කියන්නේ මේ රත් වෙලා තියෙනවා කියලා දන්නේ නැතුව එයා ඒක ගිහිල්ලා අල්ලනවා. මොකද වෙන්නේ? ආන්නේ වැඩින්නේ. අන්න නොදැන ඒකේ හානිය වැඩි.
හැබැයි ආ රත් වෙලා කියලා දන්නවා. එතකොට එයා ඒක අල්ලන්නේ මේ රත් වෙලා කියලා දැනගෙන. එතකොට අල්ලුවත් ආයෙත් අද්දාලා අතාරිනවා. ආන්නේ වගේ හානි අඩුයි. ඒ නිසා නොදැන කරන අකුසලයේ හානිය අඩුයි. දැන කරන අකුසලයේ හානිය මේ සමහර නොදැන කරන අකුසලයේ හානිය වැඩි. දැන කරන අකුසලයේ හානිය අඩුයි. ඉතින් මේ නිසා මේ ඔන්න ඔය විදිහට අපිට අකුසල සිත් මේ ටික විග්‍රහ කරගන්න පුළුවන්. මේක ඊට පස්සේ සඳහන් කරනවා අකුසල සිත් සම්බන්ධයෙන් ලෝභ මූල සිත් 8 මේ දේ හොඳයි මේ දේ ලස්සනයි මිහිරි කියලා ඒ දේවල් වලට පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය තමයි ලෝභය කියන්නේ. ආසාව ඕනෑකම දිජුකම රාගය කැතකම ආදරය ප්‍රේමය මේ මොන වගේ කිව්වත් කියන්නේ ලෝභයම තමයි. ඒ ලෝභයෙන් යුක්ත වන සිතට කියනවා සෝමනස්සාගත සිත උපේක්ෂා සාගත කියලා වේදනාවන් නැවත කොටස් දෙකකට බෙදෙනවා. මේ සිත යම් කිසිවක් පිළිබඳ ඇතිවන දැනීම බව අපි ඉහතින් ඉගෙන ගන්නවා. මේ ධර්මයේ සිත දැනෙන දෙයට කියන නම අරමුණ ආරම්භණය කියලා කියනවා. අන්න ඒක සිතක තවත් සිතකට දැනෙන හින්දා සිතත් සිතකට අරමුණක්. දැන් සිත උනත් අරමුණක් වෙනවා. තව සිතකට දැනෙනවා. දැන් අපිට මේ ලෝභයක් ආපු එක දැන් අපි කලින් කාපු අයිස්ක්‍රීම් එකක් අපිට දැන් මතක් කරගන්නේ. අපි එදා වෙඩින් එකට ගිහිල්ලා මේ ඇඟේ තලාගෙන ආසාවෙන් කාපු අයිස්ක්‍රීම් එක අපිට දැන් මතක් කරගන්න. ඒක රසයත් එක්ක. එතකොට ඒ සිතට අරමුණක් බවට පත් වෙනවා. සෑම අරමුණකම හොඳ බව, නරක බව, මධ්‍යම බව මේ ගුණ තුන තියෙනවා. ඒ ගුණවලට කියනවා ආරම්මන රසය කියලා. වේදනාව කියන්නේ මොකද්ද? ආරම්මන රස අනුභවණය කරන ස්වභාවය. ආරම්මන රසය. කවර අරමුණක් හෝ නිමිත්තක් මේ කවර අරමුණක් හෝ ගනිමින් සිතක් ඉපදෙනවා නම් ඒ සිත සමග බැඳිලා ඒ අරමුණේ රසය වළඳන විඳින ස්වභාවයක් ඇති වෙනවා. සිතත් සමග ඇති වෙන අරමුණේ මිහිර විඳින ස්වභාවයට කියන සෝමනස්ස සාගත බව. අරමුණේ මධ්‍යම රසය විඳින ස්වභාවයට කියන උපේක්ෂා සාගත බව. අරමුණේ නරක බව විඳින ස්වභාවයෙන් කියන දෝමනස්ස බව. ඒ නිසා ලෝභ සිත කිසිම විදියකට දෝමනස්ස ස්වභාවයෙන් යුක්ත වෙන්නේ නැහැ. මේක හරියට මේ ලෝභයේ චෛසිකය ගැන කියනවා. ලෝභය කියන්නේ හරියට අර රත් කරපු අලුත් මැටි බලනකොට මස් කෑල්ලක් දානවා. මොකද මේ තිරිස් ගාලා අල්ලනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝභය කියන එක. අරමුණත් එක්ක යා ආරම්භනේ අபிසංගහන ලක්ෂණ කියලා කියන්නේ. අරමුණේ දැඩිව එල්බ ගන්න ඇලෙන ස්වභාවය තමයි ලෝභේ තියෙන්නේ. අන්න ඒ නිසා ලෝභ සිත සමග උපදිනකොට අරමුණේ හොඳ බව, මධ්‍ය බව කියන මේ විදීම් දෙක සමග උපදින්නේ. අරමුණ හොඳ බව විදීම, මධ්‍යම බව විදීම කියන මේ කරුණු දෙක ලෝභ මූල සිත, සෝමනස්ස කාරක සිත, උපේක්ෂා කාරක කියලා දෙකකට බෙදන්න හේතු වෙනවා. සෝමනස්ස කාරක සිත කියන්නේ සෝමනස්ස වේදනාවෙන් යුක්තයි. උපේක්ෂා කාරක සිත කියන්නේ උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. මේ වේදනාව අනුභව ස්වභාවය. සතුට කියලා කියන්නේ සෝමනස්ස වේදනාවට ව්‍යවහාර කරන තවත් නමක්. මේ සිත් දෙකෙන් එක එකක් නැවත දෙකකට බෙදෙනවා කියලා කියනවා. කියන්නේ මේ සෝමනස්සකාරක සිත උනත් නැවත බෙදෙනවා. මේ විදිහට සමහර අවස්ථාවල ලෝභ මූල සෝමනස්සකාරක සිත සෝමනස්සකාරක චිත්තේ පින්පව් කියලා දෙයක් නැහැ. එහෙම නැත්නම් පින්පව් වල විපාකයක් නැහැ. පරලොවක් නැහැ. කුමක් කළත් වැරද්දක් නැහැ. මේ විදිහට පවතින මිත්‍යා දෘෂ්ටිය. ඉන්ද සමහර අවස්ථාවල මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව උපදිනවා. සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටිය එහෙම නැතුව උපදිනවා. මිත්‍යා දෘෂ්ටිය අපි කියනවා දෘෂ්ටියට කියනවා දිට්ඨිගත කියලා. දෘෂ්ටිගත. ඉහත දක්වපු මේ ලෝභ මූල සිතකින් සෝමනස්ස කාගත සිත චිත්තේ දෘෂ්ටියෙන් යුක්ත වීම නොවීම කියන කරුණු දෙකෙන් සෝමනස්ස කාගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත චිත්තේ සෝමනස්ස කාගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තේ කියලා දෙකකට නැවත බෙදෙනවා. උපේක්ෂා සාගත සිතත් ඒ විදිහටම උපේක්ෂා සාගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත, උපේක්ෂා සාගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත කියලා දෙකකට බෙදෙනවා. මේ ලෝභ මූල සිත බෙදෙන හතර. ඒ වගේම තමයි මේ සිත් හතරෙන් පළවෙනි
මේ පළමුවෙනි එක සෝමනස්සාගත දික්ටිගත සම්ප්‍රයුක්ත සිත නැවත දෙකකට බෙදෙනවා. අපි ඉගෙන ගත්තේ සමහර විට අවස්ථාවල සිතේ ස්වභාවයෙන්ම ඇති වෙනවා. සමහර අවස්ථාවල අනුන්ගේ මෙහෙයවන එකකින්ද අනුන්ගේ උත්සාහවන්ත කිරීම නිසා මේ ඇති වෙනවා. ඒ මෙහෙයවීමකින් උත්සාහවන්ත කිරීමකින් නැතුව ඇති වෙන එකට අපි කියනවා අසංකාරික බව. මෙහෙයවීමක් උත්සාහවන්ත කිරීමක් නැති බව. මෙහෙයවීමක් උත්සාහවන්ත කිරීමක් ඇතුව උපදින සිතට අපි කියන සසංකාරික සිත කියලා. ඉතිරි සිත් තුනක් ඒ විදිහටම සසංකාර ભેදයෙන් දෙකකට නැවත බෙදෙනවා. එහෙම බෙදෙනකොට ලෝභ මූල සිත් 8ක් බවට පත් වෙනවා කියලා කියනවා. අපි අර කියපු සිත් ටික ඊළඟට මෙතන තියෙනවා ඒ සෝමනස්සකාරක දිට්ඨික සම්ප්‍රයුක්ත සිත ආදී වශයෙන් මේ සිත් 8 නැවත මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා වුණා එතකොට ලෝභ මූල සිත් සම්බන්ධයෙන් මූලික බෙදීම මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ලෝභ මූල සිත් මේ දස අකුසල කර්ම පතානුව බෙදෙන ආකාරය. ඉතින් ඒක අපි ඊළඟ දවසේ විස්තර කරගමු. ඒ නිසා එතකොට ලෝභ මූල සිත් ගැන මේ ඔය අට ගැන මොනවා හරි ප්‍රශ්නයක් දැන් තියෙනවද? දැන් සිත කියන එක අපි තේරුම් ගත්තා. දැන් අපිට වටේ යන්න ඕනේ අපි දන්නවා සිත කියන්නේ මේක. එතකොට මේ සිතේ අපි බෙදීම දැනගත්තා නැවත බලන්න. ඊට පස්සේ සිතේ ලෝභ මූල සිත් පිළිබඳව මේ කාමාවචර සිත් පිළිබඳව දැනගත්තා. ඒකේ ලෝභ මූල සිත් 8 තමයි අද අපි අවසානට ඉගෙන ගත්තේ. තව ඊට පස්සේ අපිට දේශ මූල සිත් ටික තියෙනවා, මෝහ මූල සිත් ටික තියෙනවා. ඉතින් මේ විදිහට අපි චිත්ත කාණ්ඩේ ඉගෙන ගත්තා, සිත් ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ චෛතසික ටික ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙනවා අපිට මේ දෙක මික්ස් කියන්නේ කලවම් කරලා තේරුම් ගන්න ක්‍රමය. එතකොට අපි මේ කලවම් කරන්නා තේරුම් ගන්නකොට අපේ ඔළුව යවන්න ඕනේ සිත් 89කට. චෛතසික 52කටම යවන්න ඕනේ. මේක මහ පුදුම දර්ශනයක් ඒ නිසා. එහෙම යවනකොට අපේ මේ මොලේ ස්පීඩ් එක හැදෙනවා. මේ ස්පීඩ් එක මොලේ මේ හැදෙන්න පටන් ගන්නවා මේ අපේ අර සිත් වලට වේගෙන් එහෙට මෙහෙට යනවා. දැන් මුලින් පළවෙනි පාඩම කරනකොට තේරෙන ස්වභාවය තමයි චිත්ත කාණ්ඩේ කියන්නේ මේක බෝරින් අමාරු. ඒක තේරෙනවා. හැබැයි චිත්ත කාණ්ඩේ කරලා ඉවරලා චෛසික කාණ්ඩේ කරනකොට ආයෙත් මේවම තමයි කතා කරන්නේ. එතකොට අන්න චිත්ත කාණ්ඩේ ගැන අයියෝ ඒක පහදුත් තේරෙනවා මේ වගේ දෙයක්. එතකොට චෛසික කාණ්ඩේ කියන්නේ අමාරුයි කියලා හිතෙනවා. චිත්තචෛසික කාණ්ඩ දෙකම කරලා ඊට පස්සේ ඒකේ සංප්‍රයුක්ත සංග්‍රහණය කලවම් කරන්න යනකොට ඒ ටික ඉගෙන ගන්නකොට මේ දෙක හොඳට ප්‍රැක්ටිස් වෙනවා. මේ දෙක පුළුවන්. ඒ තුනම කරපුවාම ඊට පස්සේ මේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් රූප කාණ්ඩය ආදී ඉගෙන ගත්තාම ඊට පස්සේ අපිට මේ ඒවත් වලට කලවම් කරන්න කියන ධම්ම සමනීය ප්‍රගමනය වෙනකොට තික මාතිකා දුක මාතිකා වල ණය ක්‍රම ටික මේ ලෙහා ගන්න තියෙනවා. ඉතින් ඒවා හරිම මේ ඒකට බැසගත්තාම හිතාය බාහිරට යවන්න හිතෙන්නේ ඒ තුලම මේ හිත පවත්වන්න පුළුවන් බව ඇති වෙනවා. ඒක හරි රසවත් භාවයකට පත් වෙනවා. ඉතින් අපි ඒක ප්‍රමාණිකුල වේවනම් අධ්‍යයනය කරගෙන අදට අපි මේ ධර්ම සාකච්ඡාව ගැන මෙතනින් අහවලක් කරමු. දෙවියන්ට පිළිගන්න ආකාශස්ථා බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තනෝ දිත්වා චිරංගක්ඛන්තු සාසනං ආකාශස්ථා බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තනෝ දිත්වා චිරංගක්ඛන්තු දේශනං ආකාශස්ථා බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තනෝ දිත්වා චිරංගක්ඛන්තු මං සම්මා සම්බුද්ධ